හෙලෝ ගයිස් ආවා සවුන්ඩ් එකක් නැති කරා. ඉතින් සවුන්ඩ් එක දාලා ගහදීමට බය නෑ අවුල් චුට්ටක්. ඒක නිසා දැන් ආවා. ඔන්න අපි ලොග් වෙනවා දැන්. මම 3ට ගණිත ලොග් වෙනවා. 1 3 ඔන්න ලොග් වුණා. අපි බලමු. කලින් කියන්නේ මුදුත් හිටියා පෙට්ටිය ඇදුන්නේ ඔයගොල්ලෝ බලන්න ඇති. මට පාට ටික මතකයි. ඒක නිසා දැන් මම ගහනවා. කොළ රෝස කහ රතු. හරි ගහුවා. අයියෝ එන්නේ නැහැ. දැන් මේක දිහා පැයක් විතර බලාගෙන ඉන්නවා. අයියෝ දෙයෝ එපා. ඩරන් ඩරන් ඩන් ඩන් නෝ උල්ලන්ට ඒකදී. මොකද කරන්නේ? ඒක ඉවරනකම් මම සවුන්ඩ් පොටෙන්ඩ ඒක ඉවරනකම් කතා කරනවා. තකල් මියුසික් එකක් දාන්නම්. කොහොම බලාගෙන ඉන්න ඉතින්. මේක මියුසික් එක නෙමෙයි මම වෙන මියුසික් එකක් දාන්නේ. දැන් ඉතින් මේක බෙල්ල ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ අපේ කරන්ට් එක දෙන සීන් එක. පස්සේ එකත් ඉවරයි. මේක හිරෝනොත් එක රීජන් කියන්නේ. වැඩන්න ඔටෝ සේව් දුන්නොත් අර හිරෝයින් එක නැවතිලා ටිකක් හිරෝයින් එක නැතුණා. මේක RAM එක 24යි GB. ඒ කියන්නේ අනේ ROM එක 128යි GB. ඉතින් ඔය දෙදින්නේ උඩින් බොනිත් ස්ලෝ වගේ කකුල කැඩලා වගේ. දෙතින් පැයක් විතර ඉන්න ඕනේ. ටට වෙයි. දෙතින් මෙන්න මේ රෙඩියෝ ගන්න ඕනේ. ඔය අතර වැඩලා ඉවරයි. දැන් ගන්න තමයි ඕනේ. ඔයගොල්ලෝ බලන්න නැත්නම් පොපුලර් ටයිම් ෆනි බලන්න. අර ටෙලිපෝට් නෝන්න බලන්න. මම එක අද බලන්න ඕනේ. අර තාම ඉන්නවද කියලා බලමු. මම එක විනාඩි 20ක් ඇතුළත ඉවර කරනවා. ඔතන දොරගාඩියන්ට අර ඔටෝ සේව් එක නිසා ඔටෝ සේව් කරගන්න ඕන නම් ඉතින් බැරි වෙනවා. විනාඩි 20න් බලමු. ඔටෝ සේව් එකක් ටක් ගන්න උන විනාඩි 20න් කරගමු. ඉතින් ගෑමට ගියා. මේක හරියට කාර් ෆැක්ටරියක්. මේක ડોක්ටර් තමයි මේ. හොපි කියන්නේ අර නිකන්. අර කෑ ගහනකොට ඔන්න බලන්න දැන් නැතෙනවා. අර දැක්කන ටෙලිපෝට් උනා. දුවගෙනත් නෙමෙයි යන්නේ. ෆ්ලෑෂ් වගේ ස්පීඩ් එකකින් යන්නේ. අන්නර දැන් අතනින් අත දාගෙන ඉන්න හොඳට බලාගන්න guys. ඔන්න ඒ යන්න ඕනේ. අලුට්ටයි දියන්නේ. අර අත දාගෙන ඉන්න සීන් එක නම් මම දැක්කේ නෑ. අතනින් ඉන්නේ තිබ්බේ අත දාගෙන ඉන්න එක මට බලා ගන්නත් බැරුණා. දැන් ඕ හොයා ගන්න එන්න වෙලාවක් කියනවා. අන්න මම 4ම දැක්කා. යන්න ඕනේ. දෙතියන්න ඕනේ. ටග්ගාලා අන්න අතර රතු පාට එකක් තිබුණ දෙකා. කොයිද? මේකේ. අර කහ ඇත්තේ. ඔන්න ඔකේ පිටිපස්සේ ඉහිල්ල හැරලා රාක් පිටිපස්සේ කහ. දැන් ඉතින් උඩට තමයි යන්න තියෙන්නේ. මම ගත්තා කොල්ල නිල් එක නැති හැම වෙලාවෙම එකම තැන. නිල් එක විතරයි වෙනස් වෙන්නේ නැත්තේ. අනිත් ඔක්කොම වෙනස් වෙන හොයන්න බෑ.
වෙලා කලාතුරකින්වත් වෙනස් වෙන්නේ නැහැ. අද නම් තිබ්බ තැන ලේසි නැත්තව කොහෙන්ද හිටුවක් විතර යනවා. දැන් ඉතින් අර අතෙන් කාල් ලියමු. අයියෝ ඉන්නේ මං හිතන විදියට. ඔන්න බිමුට බාන්න ලෑස්ති බලමු. අයියෝ බෑවනේ. පැන්නක් කොම්ලෝ පතරත් ඕගොල්ලන්ට පොපියනටක පෙන්නලා සෝංකුත් දාලා ගන්නවා. ෂෝට් වීඩියෝ වල ඇත්තේ පෙරදෙන ඒමයි. වීඩියෝස් බලන්න නැතුව හදි ඊට පස්සේ අපි වීඩියෝ එකක් බලමු. නෑ වතුර තිබ්බා. අයියෝ වැරදුනා පිටිපස්සේනේ. අයියෝ ආයිදියා මතක වෙලා ඉස්සරහට. යය මෙහෙට. දැන් අතනින් අත තිබ්බා. අතනින් බැස්සා. දැන් හොයාගන්න බැරුණොත් පාස් කරා. චුට්ටක් පස්සට ගිහලා ඔන්න රතු ලයිට් එක. ඔන්න මං කිව්වේ. දැන් අත ඇවිල්ලා ඇත්තේ. බ්‍රයිට්නස් වැඩි කරගන්න. වෙලාවකට හිරුණා මුලින් ගහන්න යනවා ඒක නිසා. දැන් පේනවනේ චුට්ටක්. හොඳට වෙනදට වඩා චුට්ටක්. මම පොපි මොබයිල් එක ගන්නෙට පොකේට ප්‍රතේ යම් ඉවතෙන් ලයිට් උතේලෙනවා. මේ හරින්ද හැංගිලා මොටෝරි රියුටෝ දෙන්න ඩොලර් පොනික එන්නේ. ඇවිල්ලා කොහෙද හරි රිස්පොන් වෙනවා. වර්කුඩර ඊට පස්සේ ඉතින් ආය ඔබන්ට රිමෝනේ. හිතන්න මේක එකත් කණ්ඩේ. මම මේක දිනන්න ගාම බහලාගෙන ගන්නේ. වේ වෙන්නේ මෙතන ගියා. දෙව්වා. ඉතින් උදේින් දාන්න ඕනේ. මම වඩේ ඕගොල්ලන්ට ඒ ටික වල්ලේ ගෲප් එකක් දාලා කට් කරනවා. ඔටෝ කරන ටික. ඒ ටික ඕගොල්ලන්ට හිරුණොත් මතක තබා ගත යුතුයි. දැන් මොන වරන්න ගියාමට. ටරටරට ටුන් 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 දැන් ඉතින් ටොප් ගාලා යන්න ඕනේ නැත්තම් එපා වෙනවා. එන්න ජේ පොනික මෙතනින් හිර වෙන්න පුළුවන්. සවුන්ඩ් පස්සේ මේකට රෙකෝඩ් කරන්න ඕනේ. එපා නෝ රෙකෝඩ් එක ඔයගොල්ලන්ට පේනවා බොරුවක් නෙවෙයි ඇත්තක් කියලා. බම්ම ගහන එක ක්වොලිටි නේචර. බෙල්ල වෙනම ඔළුව වෙනම අද්ද වෙනම ඇස් දෙක වෙනම. දැන් අතනින් එනවා මුගේ කට ඔක්කොම සුදු පාට වෙනවා. දැක්කම වැහුණ කට. ඔන්න ඇරුණා. ඇස් දෙක සුදු පාට වුණා. යන්න ඕන මුලින් ඉඳන් එන්න උනොත් නම් ආය ඔටෝ සේව් එක ඕගොල්ලෝ දෙන්න ඕනේ. මොනික අනිත් පැත්තෙන් එනවා. මෙන්න මේ කහ පාට එක තමයි කොහොම කරන්න හිර වෙනවා. මගේ ව්‍යාවෙත් නැහැ.
උන්නේ බෝනික්ක මම ගත්තාද බලමු තියලා මම ඔයගලන්ට බෝනික්ක හොයා ගන්නත් ඕනේ. වැඩිම වෙලා යන ඉතින් මේ ගල්ව නිසා. කොහොමත් නෑ. දැන් ටක් ගාලා යන්න ඕන අතන්ට. තාම නැද්ද බෝනික්ක? චුට්ටක් සෙටින්ග්ස් වලට යන්නත් ඕනේ ඊට කලින්. ඕන් බන්න විදිහලා. හරි ගියේ නෑ. අයියා. එන්නේ පොයින්ට් එකට මියුසික් එකක් දාන්න නැත්තම් මගේ ඊළම කඩ රිදෙනවා. අයියෝ මෙතනින් එහාට යන්නත් බැ. ගයිස් තාමත් හරි ගියේ නෑ එපා වෙනවා. නැවත අපේ මිනිහා නෙත් නෑ. ඔය ටික යනකොට නැද ගිහලා බලමු. විනාඩි දෙකක් නාස්ති වුණා. තව ටිකක් ඉතින් වැඩ නෑ. දැන් අතනින් ඔබන්නත් ඕනේ. මට ඔබ ගන්න බැරුව තමයි ඉන්නේ වෙන්නේ ඒක. අනේ මට මතක් වෙන්නේ නෑනේ. ඔයගොල්ලන්ට ඕන නම් ඒක කට් කරන්න ඔටෝ කරලා තියෙන තැන. හරි ගයිස් කට් කරලා අයිටම් වලට යන්න ඕන ලෝඩ් ගේම්. ඉතින් වෙලාව බලාගෙන ඉන්න ඕනේ කිව්වට තව චුට්ට වෙලාවයි. ඔයගොල්ලන්ට උනම් මේ වීඩියෝ එකේ මම මෙසේජ් දානවා දුවනකොට නැත්තම් මට කීව දුවන්න බෑ. ඔන්න දැන් ආයිත් මුලින්ම මේක පව දෙන්නත් ඕනේ. සර්බෝනික හදන්නත් ඕනේ. ඔන්න උතනින් තමයි දැන් ඔක්කොම වැඩ පටන් ගන්නෙ. මේක පව නෙමෙයි අතන උඩ ඇති නැත්තම් ඔය ටිකේ හරි පටන් ගත්තා නැත්තම් මුලින්ද පටන් ගන්න ආයිත් යන්න ඕනේ දැන් උඩට. කියන්නට මෙයා. ආයිත් මේකට දැම්මේ නෑ අතල් සිද්ධි. රිවිව් එකක් තිබ්බ පැයකින්. පියාට අපේ මයින්ක්‍රාෆ්ට් වීඩියෝ එකකට එන්න දෙනවා. සබස්ක්‍රයිබර්ස් හොයන්න පුළුවන්. සබස්ක්‍රයිබර්ස් මයින්ක්‍රාෆ්ට් ගන්න කට්ටිය ඉන්නවා. දැන් මම කමෙන්ට් එකක් දාගෙන යනවා. මම කමෙන්ට් ඔන් කරලා තියන්නේ ඒකයි. තව් කරනවා. එතනින් දීලා මුලින්ම අර අයිනේ තියෙන එකට දෙන්න ඕනේ. තම්බේ නෝකර කරන්න පැයක් විතර ගියා සමහර කට්ටියට. දැන් බලන්න මේකත් ස්ලෝ මොෂන් ආවොත් කොහොමද ස්ලෝ මොෂන් මං අර ටික කට් කරේ ආයේ මොටෝ කනෙක්ට් කරන්න නැත්තම් ආයෙක බලලා තේරුම්න්නේ නෑනේ. දැන් ඉතින් හරි. දෙන්නෙත් නෑ. දෙන්නේ ඔන්න දැන් එදුණා. දැන් ඉතින් යන්න දෙන්නේ එම්මඩම. ටන් මේ පෙට්ටි ටික එතකල් හදාගන්න. ඔබ යාවොත් පානින්ට මේ ගේට්ටුව වැහෙනවා එතකොට.
ගිය පාර ගහලා පෙරදුනානේ. නේ ගේට්ටුම පනින්න ගිහිල්ලා පෙරදුනා. හරි තමයි මට පොඩි හිටිනම් මතක් වෙන්නේ. දැන් හැදිලා එනවා අතති. කොහොමද ඉතින් මේක හතරක් තමයි. පොපි එතනින් එන්න ටික පොපිල. ආගී වගේ එතනින් එන්න ටික වෙලා යන නිසා දැන් හදලා තන්නේ. තාම අතනින්. චේත කලින් මේ ගෑස් ගෑස්ලා. මාතල්ලා දෙවියෝ හැදිලා එනවද තන්නේ නෑ. මෙන්න හැදිලා එන්නත් ඕනේ. තව ටිකකින් බලමු දැන් අනිත් පැත්ත හැරෙන්න සූදානම්. දෙයියා. අතරින් එනකල් මෙමු අපි. නැත්තම් මගට උගේ මූණ ළඟට ගියත් ඌ රිස්පොන් වෙන්නේ නැහැ. මම තිබ්බා. දැන් තමයි භයංකර කොටස එන්නේ. පොඩ්ඩක් ඉන්න. ඔන්න ඉතින් මල බැනලා මට බැනලා මියුසික් එක දැන් දානවා. ඒ මල පැනලා මට බැනලා රෑ කෑම දුන්නේ රවලා ඇයි විමලා මං ඇහුවා දැන් කියපංගෝ කවුද ඒ මල පැනලා මට බැනලා රෑ කෑම දුන්නේ රවලා ඇයි විමලා මං ඇහුවා දැන් කියපංගෝ කවුද Yo siento yo como bailalo, gózalo, como lo canto, yo siento yo ඔන්න තප්පෙමිනියා. දෙති මේ දොර ඇරනකල් ඉන්න ඕනේ. හොගියා පණ නැති මගේ පස්සේ. හරි ඇරන. යන්න ඕනේ. කොහෙද යන්න ඕනේ? පාර පේන්නේ නැහැ. පාරවල් දන්නෙත් නැහැ. මම එතනින් එහාට පොඩ්ඩක් බලලා නැහැ. දැන් ඔය පෙට්ටි අම්මා. පෙට්ටි. අන්න වැටුණා. වැටියා හොඳට. තේ තියනට කිව්වෙත් දනවා. අන්න අර දොරක් තියෙනවා. එතන පොපිගේ මියුසික් පොපි ඉන්නේ. ටේප් රෙකෝඩරුත් දැන් දෙනවා. මම සමහර වෙලාවට සමහර කට්ටියට පොපිලට ගහලා තියෙනවා වීඩියෝස් වලට. ඒක පුරුද්ද තමයි. හැබැයි කෙනෙක් විතර තමයි ගහලා තියෙන්නේ. තියලා තියෙනෙත් එකයි. දැන් ඉතින් මේකට යන ටික හින්දුවක්වත් දාගෙන යන්න. ඒ මල පැනලා මට බැනලා රෑ කෑම දුන්නේ රවලා ඇයි විමලා මං ඇහුවා දැන් කියපංගෝ කවුද ඒ මල පැනලා මට බැනලා රෑ කෑම දුන්නේ රවලා ඇයි විමලා මං ඇහුවා දැන් කියපංගෝ කවුද සරල නිමි විමලා දැන් මේ කරින්න ඕනේ. එසරුණා කක්ක හිතන්නේ ආපෝ ප්ලේටයි ඉවරයිද කොහෙද මට හිතන විදියට එයාට යන්නත් බැහැ. මූ කියලා මම සවුන්ඩ් එක අඩු කළා නිසා අතින් කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. කොල්ලෝ දැන් ඉතින් ටෝටල් 19